ස්වාමීන් වහන්සේ අප ශරීරයේ සිත තියෙන්නේ කොහෙද? හිත හීලෑ නැහැ, හරිම මුරණ්ඩුයි, තන තන ඇවිදිනවා. දූරංගමං ඒකචරං අසරීරං සිත් කොහෙවත් තියෙන්නේ නැහැ. සිත් උපදිනවා. උපදින තැන් හයක් තියෙනවා. කියන බලන්න හය. චක්කු ප්‍රසාද රූපේ චක්කායතනේ. ආයතනේ කියන්නේ මොකද්ද? ආයතනන්තිති ආයතනං. යමක් නිපදවන නිසා ආයතනේ කියනවා. හරිනේ. ආයතන වල කරන්නේ මොකක් හරි ප්‍රොඩක්ෂන් එකක් නේ. මොනවද? චක්කු විඥාන නිපදවනවා චක්කායතනේ. සෝත විඥාන නිපදවනවා සෝතායතනේ. ගාහන විඥාන නිපදවන්නේ ගාහනායතනේ. ජීවා විඥාන නිපදවන්නේ ජීවායතනේ. කාය විඥාන නිපදෙන්නේ කායායතනේ. මෙතන මන ආයතනේ. මොනවද නිපදෙන්නේ? මනෝ විඥාන මනෝ ධාතු. කතාව තේරුණාද? එහෙනම් ඔන්න ඔය විදියට ගත්තොත් අගන් ආයතනවල ආයතන හයක් තියෙනවා. මෙයා අහන හිත තියෙන්නේ කොහෙද කියලා. හිත තියෙන්නේ කොහෙද නෙමෙයි. හිත උපදින ස්ථාන. අගන් චක්කු විඥාන කීයක් උපදිනවද? දෙකයි. මොනවද දෙක? කුසල විපාක අකුසල විපාක. තථාගතයන් වහන්සේ දකින්නකොට රුවන්වැලි සෑය දකින්නකොට කුසල විපාක සිතක්. අසූචි තැම්බත් දකින්නකොට අකුසල විපාක සිතක්. චක්කු විඥාන. සෝත විඥාන දෙකයි. බණ අහනකොට කුසල විපාක. බැනුම් අහනකොට අකුසල විපාක. නාසයට කියන්නේ ගාන විඥාන දෙකයි. මොනවද? මලක සුවඳ කුසල විපාක. මල පහවල ගඳ අකුසල විපාක. දිවට දෙකයි. කියන්නේ කුසල විපාක ජීවහා විඥාන අකුසල විපාක ජීවහා විඥාන. පැණි රස ප්‍රිය රස මధుර රස කුසල විපාක. තිත්ත රස කටෝර රස අකුසල විපාක. කයටත් දෙකයි. මොනවද? කවුරු හරි ඔළුව අත ගන්නව නම් ෆෑන් එක සුළඟ එනව නම් AC එක පහස එනව නම් සැප පුඩුවක වාඩි වුණාම සැප වාහනයක යනකොට කුසල විපාක. ඔළුවේ කැක්කුම දතේ කැක්කුම කටේ කැක්කුම අතේ කැක්කුම ඔක්කොම කැක්කුම් කියන්නේ කැක්කුම් ඔක්කොම නසනාලේපේ කැක්කුම් ඔක්කොම මොනවාද? අකුසල විපාක. මොනවාද? කාය විඥානය. දැන් කීයද? ඇහි දෙකයි. කනේ කියපියව නැත්නම් කනේ දෙකයි. කියන්නේ කනේ දෙකයි. ඇහි දෙකයි. කනේ දෙකයි. නාසයේ දෙකයි. දිවේ දෙකයි. කයේ දෙකයි. දෙවරක් පහ ද්විපංච විඥාන. ද්වි පංච විඥාන. දෙක ඒවා පහයි. එක තැනක දෙකයි දෙවරක් ආයතන පහයි. ද්වි පංච විඥාන. කියන බලන්න. චක්කු විඥාන දෙකයි. සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, චක්කු විඥාන දෙක. කුසල විපාක, කුසල අකුසල නෙමෙයි. කුසල විපාක අකුසල විපාක. මෙතන කුසල විපාක අකුසල විපාක සෝත විඥාන දෙකයි. මෙතන දැන් ඔයගොල්ලෝ කියනවනේ. කුසල විපාක අකුසල විපාක ගාහන විඥාන දෙකයි. මෙතන කුසල විපාක අකුසල විපාක ජීවහා විඥාන දෙකයි. මෙතන කුසල විපාක අකුසල විපාක කාය විඥාන දෙකයි. දෙවරක් පහ ආයතන පහක 10යි. මෙතන 89න් 10ක් ස්ථාන පහක උපදිද්දි මෙතන 79ක් උපදිනවා. කීයද? 79ම උපදින්නේ මෙතන. ඒ 79න් 3ක් කියනවා මනෝ ධාතු. ඉතුරු 76ට කියනවා මනෝ විඥාන ධාතු. 3ක් මනෝ ධාතු. ඉතුරු 76 මනෝ විඥාන ධාතු. ඉතුරු 76ම මනෝ විඥාන ධාතු. හරි.